යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න අද ඔයාලට මම කියලා දෙන්නේ. අපේ DC ගේම් එකේ අලුත් අප්ඩේට් එකේ සුපිරි විදියට ස්කින් එක සහ අපේ බස් එක සුපිරි ස්පෙෂල් බස් එකක් විදියට හදාගන්න විදිය. මුලින්ම අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. දැන් අපේ ගරාජ් ප්ලේ වලට යටින් තියෙන ගරාජ් බටන් එක ක්ලික් කරන්න. ඊළඟට අපේ ගරාජ් එක එහෙම ඕපන් වුණා. දැන් අපි මෙන්න මෙහෙම කළා මෙන්න මෙහෙම රවුන්ඩ් ටිකක් වැටෙනවා. ඒ රවුන්ඩ් ක්ලික් කරලා බලමු මොනවද වෙන්නේ කියලා. ඔතන බපර් එක දා ගන්න පුළුවන් අපිට. එතන බපර් ගොඩක් තියෙනවා මම ඒක ඔයාලට පෙන්නන්න. අන්නෝම් බපර් ගොඩක් තියෙනවා මම පළවෙනි එක දා ගන්නවා ඒක ගොඩක් ලස්සන නිසා. මම ඕක දාගත්තා එතන. මෙතන අපිට අර වැල වගේ එක දා ගන්න පුළුවන්. ඒවත් ඕක දා ගන්න පුළුවන්. මම වැල දා ගන්නවා. අපිට කණ්ණාඩි වෙනස් කරන්න පුළුවන්. මම ඕක දා ගන්නවා. ඊළඟට අපිට මේක අපේ තොප්පි කෑල්ල දාගන්න පුළුවන්. මම ශ්‍රී ලංකා එක දාගන්නවා. අපිට හෙඩ්ලයිට් එක දාගන්න පුළුවන්. දැන් තියෙන්නේ අපේ පැත්ත ඩිසයින් කරන්න. මෙන්න මේ කොනේම තියෙන බටන් එක ක්ලික් කළා අපිට ජෙට් කෑල්ල දාගන්න පුළුවන් ඉස්සරහා ජෙට් එක. එතකොට මෙතන ක්ලික් කළා අපිට මේ උඩ මේකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේ යටම බෝලේ ක්ලික් කළා අපිට මෙතන මේ ප්‍රේම් එක ගහගන්න පුළුවන්. මම ඕක දාගන්නවා. පොඩ්ඩක් වීඩියෝ එක හයියෙන් ගෙනියනවා. මොකද එතකොට වොච් ටයිම් එක වැඩි වෙනවා. මගේ ෆෝන් එකේ එච්චර මෙමරි නෑ. ඒකයි වීඩියෝ එක ටිකක් හයියෙන් ගෙනියන්නේ. මෙතන යටම ක්ලික් කරලා අපිට කාපට් එක දාගන්න පුළුවන්. එහෙම නොදා ඉන්න පුළුවන්. මම දාගන්නවා. මම මේක ඔක්කොම දාගන්නවා. දාන්න නැතු ඉන්නේ. අපිට මෙතන ඉනිමග දාගන්නත් පුළුවන්. ඊට මේ පැත්තට ඉනිමග දාගන්න පුළුවන්. ඒ වගේම කොඩියක් දාගන්නත් පුළුවන් අපිට. ඊළඟ උඩම තියෙන එකෙන් අපිට ජෙට් කෑල්ල තමයි අපි දාගන්නේ. මම මේක දාගන්නවා ඒක හොඳයි. දැන් අපිට තියෙන බස් එක ඇතුළ හදන්න තමයි තියෙන්නේ. අපිට ටීවී එක දාන්නත් පුළුවන්. ඕක දාන්නත් ටීවී එක දාන්නත් පුළුවන්. මේක දාන්නත් පුළුවන්. මම ටීවී එක දාගත්ත දැන්ට. අපිට අර පිටිපස්සේ දැම්මකෙන් පොඩි එක දාන්න පුළුවන් මෙතෙන්ට ඉස්සරහා. මෙතන අපිට බුදු පිළිමයක් දාන්න පුළුවන්. රෝසමල් දාන්න ලයිට් එකක් දාන්න පුළුවන්. මම බුදු පිළිමයක් දාගන්නවා දැනට. ඊළඟට තියෙන්නේ අපි සුක්කාන්දම නෙවෙයි රෝද නෙවෙයි සුක්කාන්දම බලමු අපි පොඩ්ඩක්. සුක්කාන්දමුත් තියෙනවා 3ක් විතර. මම තියෙන එක ලස්සන ඒක තියෙන දෙනවා. ඊළඟට තියෙන්නේ අපේ රෝද ටික හදාගන්න. ඔන්න මම රෝද ගොඩක් දීලා තියෙනවා. මම ඔන්න ඔය රෝදේ දාගන්නවා. දැන් තියෙන්නේ අපේ ස්කින් එක හදාගන්න. ඔන්න මෙන්න මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා අපිට මේගොල්ලෝ දීලා තියෙන ස්කින් දාන්න පුළුවන්. මෙන්න මෙතන කස්ටම් ලිවරි කියන එකෙන් මේ ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගෙන අපිට ඕන මේ ලිවරි එකක් දාගන්නත් පුළුවන්. මම මේකේ තියෙන ලිවරි තමයි අද දාන්න කියලා දෙන්නේ. මම ඒක වෙනම වීඩියෝ එකකට ගේනවා. මේකත් ලස්සනයි. මේ ස්කින් එකත් ටිකක් ලස්සනයි පෙනුනේ. මම මේක දාගන්නවා. අපිට නැත්නම් රෝස පාටේ එහෙම දාගන්නත් පුළුවන්. මේ රෝස පාටේ දීලා තියෙනවා. ඔය ඕන එකක් දාගන්න පුළුවන්. මම මේක දාගන්නවා. ඒක ලස්සනයි. දැන් මෙන්න මේ අපේ මෝටර් එක තමයි දාගන්න ඕන. අපේ මෝටර් එක මම දෙවෙනි එන්ජින් එක දාගන්න. මොකද ඒකේ ස්පීඩ් එක තමයි හොඳටම තියෙන්නේ. ඊළඟට අපේ හෝන් තමයි තියෙන්නේ. මම පළවෙනි හෝන් එක ඔයාලට පෙන්නන්නම්. ඔය තියෙන පළවෙනි හෝන් එක. එතකොට මේ තියෙන්නේ දෙවෙනි හෝන් එක යාළුවනේ. එතකොට මේ තුන්වෙනි හෝන් එක. ඔන්න ඒක තමයි අපේ පළවෙනි හෝන් එකෙන් මම දාගත්තේ. දෙවෙනි හෝන් එකෙන්
මොනවා විදිහට තමයි අපේ හෝම් තියෙන්නේ. මම හෝම් ටික ක්ලික් කරගත්තා. දැන් අපි ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් අපි ඔක්කොම හදාගත්තා. මෙන්න මෙතන තියෙන ඔක්කොම සේව් වෙන්න. මෙන්න මෙතන තියෙන සේව් මෙනු කියන බටන් එක ක්ලික් කරලා සේව් at කියන එක ක්ලික් කරලා ඔන්න ඔය වගේ මේවා මේ ප්ලේ වෙනවා. ඒක ගණන් ගන්න එපා. ඇඩ් ප්ලේ වෙනවා. මේක ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා වැඩි. දැන් අලුත් අප්ඩේට් ඇවිල්ලා නිසා ඒ අප්ඩේට් ගොඩක් ප්ලේ වෙනවා. ඒක ගණන් ගන්න එපා. කරලා දාමු. තවත් කරනවා. මේ ඇඩ් දෙන්නේ මේ එයාලට ගාණක් යන්න ඕනේ. ඒක නිසා තමයි මේ වෙන්නේ. ඕඩියකට හැම කරන්න පුළුවන්. මේ ඇප් එක ඔයාලට ඕන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. නේද? ඉන්ස්ටෝල් බටන් එක ක්ලික් කළා. මට නම් ඒක ඕනේ නැහැ. මොකද මේවට සල්ලි කපා ගන්නවා මේ ඇඩ් වලින් පෙන්නන ඒවට. ඔයාලට මේ වගේ ඇප් එකක් ඕන නම් YouTube එකේ සර්ච් කරන්න. මගේ channel එකේ මේක ක්ලෝස් කරන්න මම මේ සේව් at කියන බටන් එක ක්ලික් කරලා අපි සේව් කරගන්න පුළුවන්. මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. මොකද අපේ ඇඩ් එකක් දන්නේ නැහැ. සමහර වෙලාවට ඇඩ් වෙන්නේ නැහැ. ආයිත් ඇඩ් කරලා බලන්න අනිවාර්යයෙන් වෙයි දෙවෙනි සැරේ නම්. මෙන්න මේම සිලෙක්ට් කරගන්න ඔයාලා ප්‍රයිවට් එකම මේ ප්ලේ කරනවා නම් දන්නේ නැතුව සමහර විට මේකේ තියෙන ෆීචර්ස් ගැන එහෙම අලුත් අප්ඩේට් එක ගැන දන්නේ නැහැ කවුරුවත් වැඩිය. මම අලුත් අප්ඩේට් එක ගැන සුපිරි වීඩියෝ එකක් ගේනවා මේ ළඟදිම. අප්ඩේට් එකේ තියෙන රහස් ගැන එහෙම මමත් මේ පළවෙනි සැරේට තමයි ප්ලේ කරන්න. ප්ලේ කරේ නෑ මමත්. බලමු අපේ කන්නාදීලා වැටලා තියෙන එක දැන්ටමත් පේනවා. උඩු පහනත් වැටලා තියෙනවා. උඩ මේකත් වැටලා තියෙනවා පේනවා. බලමු අපි කොහොම වේද කියලා. ස්ටාර්ට් කරමු අපි. මේ ඉන්ඩෝනීසියා ගේම් එකේ මල්ටිප්ලේයර් එකක් තියෙනවා. ඒකත් ගොඩක් හොඳයි. මල්ටිප්ලේයර් ඒක ගැනත් මම වීඩියෝ එකක් ගේනවා ඔයාලට. දැන් අපි පොඩ්ඩක් හෝන් ටික ප්ලේ කරලා බලමු. හරි අපේ හෝන් ටික තියෙනවා සුපිරියටම. අපි බලමු දැන් ස්පීඩ් එක ටිකක් රේස් වෙන්න දෙමු අපි පොඩ්ඩක්. අපි පාරට යන්න අපි මෙතනින් පොඩ්ඩක් රවුම් ගහලා බලමු. අපි ඇඩ් කරපු ටික ඔක්කොම ඇඩ් වෙලා තියෙනවා. එහෙනම් යාළුවනේ තව වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න. like එක ඕල් දාලා තියාගෙන like කරන්න. bell icon එක ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification නම් මාගේ දැනගන්න පුළුවන්. එතකොට මගේ වීඩියෝ බලන්න පුළුවන්. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා මගේ channel එක නරඹන්න ඕන නම් එතන මෙහා පැත්තේ තියෙන view channel කියන එක click කරලා ඔයාලට මගේ channel එක බලන්න පුළුවන්. channel එක විතරක්ම බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ එහෙනම් මම යනවා. බයි. තව වීඩියෝ එකකින් අපි හමු වෙමු.